ලක්දම් ස්ටෝල් එකට ආපු තවත් කෙනෙක් ඉන්න අපිත් එක්ක කතා කරන්න. මුලින්ම දැනගන්න කැමති නම. රශ්මි ධර්මසිංහ. රශ්මි සාමාන්‍ය මොන වගේ දෙයකටද මේ වුඩ් එක මේ දැව සහ මේ නිර්මාණ කොහොමද බලන්නේ? මේ අද එක්සිබිෂන් එකට සහභාගී වෙනවා. ඉතින් මොන වගේ දෙයකටද කැමැත්ත සහ මොකද්ද බලන්නේ? ඇත්තටම මම ආකිටෙක්චර් ස්ටුඩන්ට් කෙනෙක්. දැන් යුනිවර්සිටි ඔෆ් මොරටු එකේ දැන් 4th year ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ඉන්ටීරියර් ඩිසයින් කරනකොට ගොඩක් වෙලාවට මිනිස්සු කැමති ටිම්බ මොනවා හරි ප්‍රොඩක්ට්ස් වලට යන්න. මොකද හැම වෙලේම අපි මොනවා හරි ආටිෆිෂල් දෙයක් ගන්නවට වඩා නැචරල් දෙයකට මිනිස්සු යන ගතිය වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ෆ්ලෝ එකක් ගත්තොත් අර අපි වෝම් කලර්ස් වගේ යද්දි ෆ්ලෝ එකකට ටිම්බ ප්‍රොඩක්ට්ස් යදෙනවා වැඩි. එතකොට දැන් මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් ගත්තාම ඇත්තටම අලුත් දෙයක් ඕක් වලින් හදනවා කීවේ. ඇත්තටම සතුටුයි. මොනවා හරි නැචරල් දෙයක් අපි අපේ ඩිසයින් එකකට යූස් කරනවා කියන්නේ ඇත්තටම අපේ හෙල්ත් එකටත් වෙල් බීන් එකටත් හැම දෙයකටම ගොඩක් යූස්ෆුල් වෙනවා. එතකොට අද එක්සිබිෂන් එක ගැන කිව්වොත් දැන් අවුරුදු 4ක් පුරාවට අපි යාළුවෝ අපි එකතු වෙලා එනවා. ඉතින් හැමදාම අලුත් දෙයක් අපි ඉගෙන ගන්නවා. ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් බ්‍රෑන්ඩ් වල අලුත් දේවල් අපි දැනගන්නවා. ඉතින් හැමෝටම කියනවා එකතු වෙලා මේක බලන්න එන්න කියලා. සාමාන්‍යයෙන් දැන් ආකිටෙක්චර් කෙනෙක් කිව්වම සාමාන්‍යයෙන් ගොඩක් මේ පිළිබඳව දැනුමක් තියෙනවා. ඉතින් අපේ ප්‍රොඩක්ට්ස් දැක්කම මොකද්ද කියන්න තියෙන නිසා මොකද්ද දැනෙන්නේ? ඇත්තටම ඒක අලුත් අත්දැකීමක්. ඒ කියන්නේ අපිට දැන් ඇවිල්ලා මෙතනින් ඔයාලත් එක්ක කතා කරලා ප්‍රොඩක්ට් එක ගැන දැනගන්න පුළුවන්. කොහොමද මේක යූස් කරන්න කියලා. එතකොට කෙනෙක්ට ඒක ඉම්පෝර්ටඩ් දෙයක් වුණාට කොහොමද මිනිස්සු ඉම්පෝර්ටඩ් දේවලුත් යූස් කරනවා. යූස්ෆුල් වෙනවා. ඉතින් හොඳ දෙයක් කියලා මම හිතනවා. දැන් පාරිභෝගිකයෙක් වශයෙන් ලක්දම් අපෙන් ලැබෙන සේවාව ගැන පොඩ්ඩක් කතා කරොත් මොකද කියන්න තියෙන්නේ? ඔයාලගෙන් ලැබෙන සේවාව ඇත්තට මේ කියන්නේ අර අලුත් දෙයක් මිනිස් ජනතාවට අඳුන්වලා දෙනවනේ. එතකොට ඒක ගොඩක් හොඳයි. මොකද අර හැමෝම සාම්ප්‍රදායික විදිහටම දේවල් කරනවට වඩා අපි අලුත් දෙයක් try කරනවා වෙනවනේ. ඒක මෙතනදී හොඳට පෙන්눔 කරනවා. Thank you අපිත් එක්ක එකතු වුණාට. Thank you.